ඉතින් කොහොමද යාළුවනේ? ඔන්න අදත් අපි වෙනදා වගේම 2025 රිලීස් වුණු අලුත් මූවි එකක් අරන් තමයි අපි ඔයාලව හම්බ වෙන්න ආවේ. මේ මූවි එකේ නම තමයි Predator Badlands. ඉතින් අපි ඉක්මනටම යමුකෝ මූවි එක පැත්තට. මේ මූවි එක පටන් ගන්නකොටම පෙන්වන්නේ යාවුජා ප්‍රයිම් ගහලෝකේ. ඒදී පෙන්වන්නේ යාවුජාවුඩු කාටවත් ගොදුරක් වෙන්නේ නැහැ. ඒත් අනික් සියලුම සත්තු වුන්ට ගොදුරු වෙනවා කියලා. යානයක් ග්‍රහලෝකේ වටා ගමන් කරනවා. ඒකේ ඉන්න ක්වේ නම් සත්වයා ඔහුගේ සොහොයුරා ඩෙක්ව තමයි හොයන්නේ. ඉතින් ක්වේ ඔහුව හොයනකොට ඩෙක් ඉන්ද්‍රජාලික සලුවක් පිටිපස්සේ හැංගිලා ඉන්නවා දකිනවා. ක්වේ ඔහු ඉන්න තැන හොයාගන්න හදනකොට ඩෙක් හදිසියෙම පහර දෙනවා. මෙතනදී සහෝදරයෝ දෙන්න අතර දරුණු සටනක් යනවා. ඩෙක් හිතන්නේ එයා ගොඩක් ශක්තිමත් කියලා. ඒ බව ඔප්පු කරන්න එයා ක්වේට මුළු ශක්තියම යොදලා පහර දෙනවා. ඒත් ක්වේ ඩෙක්ව පරාජය කරලා අගලකට ඇදලා දානවා. ඊට පස්සේ ඩෙක් ක්වේ ඉදිරියේ පෙනී ඉඳලා එයා යාවුචා කෙනෙක් වෙන්න සූදානම් කියලා කියනවා. ඒත් ක්වේ ඔහුට කියනවා ඔයාට තව ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා කියලා. එහෙම කියලා ක්වේ එතනින් පිටත් වෙලා යනවා. ඩෙක් යානේ පුරා සැරිසරනකොට ක්වේ ඔහු වෙනුවෙන් තබා තියෙන සෙල්ලම් බඩුවක් දකිනවා. ක්වේ ඔහුට පවසන්නේ තෑග්ගක් කියලා. ඒ වගේම අභ්‍යවකාශ යානාවක් කියලාත් කියනවා. ගෝත්‍රයක කොටසක් වෙන්න ඕන නම් ගොදුරක් මරලා ඒක ගෙදර ගේන්න ඕනේ කියලා කියනවා. නැත්තම් කිසිම දිනක මෙහි ආපහු නාවට කමක් නැහැ කියලා කියනවා. ඩෙක් ගොදුරක් හොයමින් ඉන්න අතරේ ඔහු දකිනවා ජන්නා ග්‍රහලෝකේ. ඒක මරණේ ග්‍රහලෝකය කියලා තමයි හඳුන්වන්නේ. කවදාවත් මරන්න බැරි කාලෙක්ස් නම් සත්වයාගේ නිවහන ඒක කියලා හැඳින්වෙනවා. ඩෙක් කියනවා එයා කාලෙක්ස් කොහොම හරි මරනවා කියලා. මොකද ඔවුන් දෙන්නගේ තාත්තා හිතන් ඉන්නේ ඔහු ගොඩක් දුර්වල කෙනෙක් කියලා. එයා ශක්තිමත් කියලා පෙන්වන්න මේක තමයි හොඳම අවස්ථාව කියලා ඩෙක් කියනවා. ක්වේ ඔහුට අනතුරු අඟවන අසාර්ථකත්වයේ මරණය කියලා. ඒත් ඩෙක් හිතා ගන්නවා එයා මේ මෙහෙයුම කොහොම හරි ඉවර කරනවා කියලා. ඔවුන් යන්න ග්‍රහලෝකයට යන්න කලින් ඔවුන්ගේ පියා ඔවුන් දෙන්නව හොයාගෙන එතනට එනවා. ඔහු ක්වේගෙන් අහනවා මොකද ඔයා තාම ඩෙක්ව මරලා දැම්මේ නැත්තේ කියලා. ඒ වෙනකොටත් ඔවුන්ගේ තාත්තා ක්වේට අණ කරලා තමයි තිබිලා තියෙන්නේ ඩෙක්ව මරා දමන්න කියලා. මොකද ඔහු ගොඩක් දුර්වල කෙනෙක් හින්දා. ඊට පස්සේ ඔවුන්ගේ පියා ඔහුගේ අතේ තියෙන උපකරණයකින් ඩෙක්ව කොටු කරනවා. ඔවුන්ගේ පියා ඩෙක්ව මරන්න හදනවා. ඊට පස්සේ ක්වේ එයාගේ උපකරණය විනාශ කරනවා. ඒත් එක්කම ඩෙක්ව යානය තුලට ඇදලා දානවා. ඊට පස්සේ ඩෙක්ව යානය ඇතුළේ හිර කරනවා. ක්වේ ඔහුට ද්‍රෝහී වුණ හින්දා ඔවුන්ගේ පියා ක්වේ සමග සටන් කරනවා. ඔවුන්ගේ පියාට ඉන්ද්‍රජාලික බලයක් තියෙන හින්දා ඔහුට පුළුවන් නොපෙනී ඉන්න. ඔහුට තියෙන ඒ හැකියාව හින්දා ඔහු ක්වේව පරාජය කරනවා. යානය ඇතුළේ හිර වෙච්ච ඩෙක් දකිනවා එයාගේ පියා ක්වේව පරාජය කරලා මරලා දානවා. මැරෙන්න කලින් ක්වේ දුරස්ත පාලකයක් භාවිතා කරලා අභ්‍යවකාශයේ ජන්න ග්‍රහලෝකයේ දිහාවට පිටත් කරනවා. ඩෙක් එයාගේ සහෝදරයා එයාගේ ඇස් ඉස්සරහා මරා දමන විදිය බලන් ඉන්නවා. ඒ අතර ඔහුට ඔහුගේ අවසන් වචනය ඇහෙනවා ආයෙ ගෙදර එන්න කියලා. අභ්‍යවකාශ යානේ ජන්න ග්‍රහලෝකයට ළඟා වෙනවා. ඒකේ කක්ෂයේ තියෙන ගල් යානේ ගැටලා ඩෙක්ව නිින්දෙන් අවදි කරනවා. යානේ පහළට ගිහිල්ලා ග්‍රහලෝකයේ වායුගෝලයට ඇතුළු වෙනකොටම සතෙක් එකට පහර දෙනවා. ඒත් එක්කම යානේ ඝන වනාන්තරයකට කඩන් වැටෙනවා. ඩෙක්ට ඔවුන්ගේ තාත්තා එයාගේ අයියට කරපු දේ ගැන ගොඩක්ම දුකයි. ඔහුට තාත්තත් එක්ක ලොකු වෛරයක් ඇති වෙනවා. එයා ප්‍රතිඥා දෙනවා කොහොම හරි ක්වේ වෙනුවෙන් ආපහු ගෙදර එනවා කියලා. ඩෙක් එයාගේ මෙහෙයුමට අවශ්‍ය ආයුධ විශ්ලේෂණය කරන්න පටන් ගන්නවා. ඒත් එකම එතන තියෙන ගස්වල මුල් වර්ගයක් ඔහුට පහර දෙන්න පටන් ගන්නවා. ඔහුගේ ආයුධය බිම වැටුණත් ඔහු කොහොම හරි ආපහු ඒක අරගෙන ඒ මුල් වලට පහර දෙනවා. අවසානයේදී ඩෙක්ට පුළුවන් වෙනවා ඒ මුල් කපලා දාලා එතනින් ඉක්මනින් පිටත් වෙලා යන්න. ඩෙක් කොළ වර්ගයක් අරගෙන එයාගේ තුවාලවලට තියලා බැඳ ගන්නවා. ඒ වගේම ඩෙක් දකිනවා මේගේ සත්තුන්ගේ ගොඩක් ඇටසැකිලි තියෙනවා. මේ ග්‍රහලෝකයේ තියෙන හැම දෙයක්ම භයානකයි කියලා ඔහුට තේරෙනවා. ඔහුට එක තැනකදී ඝන පඳුරු වලින් සිලවිලා ඉන්න ගැහැණු ළමයෙකු හම් වෙනවා. හදිසියෙම සතෙක් ගලක් විසි කරනවා. ඒක ළඟ තියෙන ශාක වලට පහර දෙන්න හේතු වෙනවා. තියා කියන ඒ ගැහැණු ළමයා කෑ ගහලා කියන ඔහුට උදව් කරන්න පුළුවන් කියලා. ඒත් ඩෙක් කියනවා යාවුජාවරු තනියම තමයි දඩයන් කරන්න කියලා. එතන තියෙන ඒක ශාකයක් ඔහුට වැදලා ඔහුට ඔක්කාර ගතියක් දැනෙනවා. ඩෙක් එයා අතේ තිබුණු ආයුධයක් තියා දිහාවට විසික් කරනවා. ඊට පස්සේ ඩෙක්ව ගොදුරු කරගන්න හිතාගෙන එක කුරුල්ලෙක් ඩෙක් දිහාවට පියාඹනවා. ඒත් එකම තියා එතනට ඇවිත් ඒ සතාව මරලා දාලා ඩෙක්ව එතනින් බේර ගන්නවා. සිහිසුන් වෙලා හිටපු ඩෙක් අවදි වෙලා තියා දිහා බලනවා. ඔහු දකිනවා තියාට කකුල් දෙකක් නැහැ කියලා. ඔහු ඇයගෙන් අහනවා ඔයගේ කකුල් වලට මොකද වුනේ කියලා. තියා කියනවා ඇයව නිර්මාණය කරලා තියෙන පරීක්ෂණ කටයුතු සඳහා කියලා. කණ්ඩායමක් විසින් තමයි ඇයව නිර්මාණය කරලා තියෙන්නේ කියලාත් කියනවා. මිනිස්සුන්ට මේ ග්‍රහලෝකයේ ජීවත් වෙන්න බැරි වුණා. මීට කලිනුත් ගොඩක් යාවුචාවරු කාලෙක්ස් විසින් මරලා දැම්මා කියලා ඇය ඩෙක්ට කියනවා. ඇය කාලෙක්ස්ව දැක්කා කියලාත් කියනවා.
ඇයි කියනවා ඩෙක්ට ඔයා මාව එක්කගෙන ගියොත් මං කාලෙක්ස් ඉන්න ගුහාව පෙන්වන්නම් කියලා. මේ වෙනකොට ඩෙක්ගේ සංචලන පද්ධතියත් ගොඩක් විනාශ වෙලා තමයි තියෙන්නේ. තියා කියනවා මම මේ ග්‍රහලෝකය ගැන ගොඩක් තොරතුරු දන්න හින්දා ඔයාට මාව එක්කගෙන ගියොත් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඩෙක් ඒකට එකග වෙලා ඇව එක්කගෙන යනවා. ඩෙක් තියාව එක්කන් යන ගමනේ තියා ඔහුගෙන් ගොඩක් ප්‍රශ්න අහනවා. ඉවරයක් නැතුව දිගටම කියවනවා. ඒ හින්දා ඩෙක්ට ටිකක් තරහත් යනවා. යන අතරමඟදී ඔවුන් ජල පහරක් පසු කරගෙන යනවා. තියා කියනවා ඇය ගොඩක් විලෝපිත සත්තු අධ්‍යයනය කරලා තියෙන හින්දා ඔවුන්ව තේරුම් ගන්න පුළුවන් කියලා. ඩෙක් යන අතරමඟදී කඹයක් පාවිච්චි කරලා තියාව ඔහුගේ පිටට තියලා බැඳ ගන්නවා. කුණාටුවක් ළඟ එන බව දැනෙච්ච හින්දා ඔවුන් දෙන්න ටිකක් විවේක ගන්නවා. ඩෙක් තියාගෙන අහනවා ඔයා කොච්චර කාලයක් මෙහි හිටියද කියලා. ඇයි කියනවා ඇගේ කණ්ඩායම කඳවුරු බැඳලා දැන් අවුරුදු 2ක් වගේ ඇති කියලා. ඇයි කියනවා ඇයට ටෙසා කියලා මිතුරියක් හිටියා ඇය ඉක්මනට මාව හොයාගෙන එයි කියලා. ඔවුන් දෙන්න එකට පරීක්ෂණ කරන කාලයේදී කාලෙක්ස් අතික් පහර දීලා ඔවුන් දෙන්න වෙන් කරලා තියෙනවා. තියා හිතාගෙන ඉන්නේ ටෙසා තාමත් ජීවතුන් අතර ඉන්නවා කියලා. මේ අතරේ පෙන්නනවා ටෙසාව. එයා අර සත්තුන්ගෙන් බේරිලා ආපහු පරීක්ෂණාගාරයට ඇවිල්ලා ඉන්නවා. ඇගේ ඉහළ නිලධාරීන් වහාම ඇයට නව මෙහෙයුමක් පවරනවා. ඒ X0522 නිදර්ශකය සොයාගෙන සමාගමේ ජෛවාවි ආරක්ෂිත කරන්න. යවුජාවරු ළඟම ඉන්නවා කියලා ඇයට අනුතුරු අඟවනවා. මේ අතරේ පෙන්නනෝ ඩෙක් කෑම හොයනවා. කෑම හොයන අතරතුර තියුණු කොළවලින් ඔහුගේ අත කැපෙනවා. හදිසියෙම කුඩා පිටසක්වල ජීවියන් මුර්ගයන් අතරින් වේගෙන් යනවා. ඩෙක් පස්සෙන් පන්නනවා. පැටලුණු අත උඩින් පයින් ගමන් යට තියෙන මාරාන්තික තණකොළ වලින් යන්තම් බේරෙනවා. අන්තිමට ඩෙක් ඒ සතාව අල්ල ගන්නවා. සතත් එක්ක දරුණු විදියට පොරබදනවා. ඒ අතරේ විශාල විලෝපිකෙක් පඳුරු අතරින් පැනගෙන එනවා. ඩෙක් ඔහුගේ ආයුධ විසි කරලා මුර්ගයාව දෙකට කපලා දානවා. ඔහු ඒ ගැන ආඩම්බර වෙනවත් එක්කම එතෙන්ට මොනෝබක් සතෙක් පහර දෙනවා. ඒ සතා ඩෙක්ටයි කුඩා සතාටයි දෙදෙනාටම පහර දීලා දෑත් වලින් අල්ල ගන්නවා. පොඩි සතා ඩෙක්ට බේරෙන්න උදව් කරනවා. ඩෙක් ඒ සතා පස්සෙන් පන්නලා ගිහින් දරුණු සටනක යෙදෙනවා. අන්තිමට ඩෙක් ඒ සතාව මරලා දානවා. මේ අතරේ ටෙසාගේ කණ්ඩායම කැලෑව පීරනවා. ඔවුන්ට යවුජා ලේසලකුණු හම්බ වෙනවා. ටෙසාටයි ඇගේ කණ්ඩායමටයි ආයුධ තිබ්බ හින්දා ඔවුන් සියලු මුල් විනාශ කරලා දානවා. ඒ අතරේ තියා ඩෙක් සහ කුඩා සතා එදා රාත්‍රියේ ගින්නක් ළඟ වාඩි වෙලා ඉන්නවා. තියා කියනවා ඔවුන් තිදෙනාට හොඳ කණ්ඩායමක් වෙන්න පුළුවන් කියලා. ඩෙක් කියනවා එයා සතාගේ හිස කපා දැම්ම කොටසට ගොඩක් කැමතියි කියලා. ඩෙක් ඔයාගේ ජීවිතේ බේර ගැනීම වෙනුවෙන් කුඩා සතාට කරුණාව දක්වනවා. ඒ අතරම ඩෙක් කුඩා සතාට කෑමක් දෙනවා. ඩෙක් කියනවා එයාට ගෝත්‍රයක් තිබ්බේ නැහැ කියලා. ඩෙක් තියාට කියනවා එයාට සහෝදරයෙක් හිටියා ඒත් ඔහු දුර්වල හින්දා ඔහුගේ පියා ඔහු මරා දැම්මා කියලා. ඒ වගේම ඩෙක් කියනවා ඔහු කාලෙක්ස් වෙනුවෙන් මේ ග්‍රහලෝකයේ ඉන්නවා කියලා. ඔහු තියාගෙන් ඇයි ඔයා මෙහෙ ඉන්නේ කියලා අහනවා. තියා කියනවා මට ටෙසාව හොයාගන්න ඕනේ කියලා. ඊළඟ දවසේ ටෙසා ඩෙක්ගේ කඩා වැටුණු යානය හොයාගන්නවා. අතහැර දැම්ම ආයුධ උපකරණ පරීක්ෂා කරනවා. ඩෙක් ඉදිරියට යන්න සූදානම් වෙනවා. ඒත් තියා කියනවා පොඩි පිටසක්වල ජීවිය අත්හරින්න බෑ කියලා. ඔවුන් ඒ සතාට බඩ් කියලා නමක් දානවා. ඩෙක් කියනවා යවුජාවරු හැම විටම දඩයම් කරන්නේ තනියම කියලා. ඒත් අකමැත්තෙන් තියාට ඔහු සමග එකතු වෙන්න ඉඩ දෙනවා. ඒත් බඩ්වනා අතහැර දානවා. ඔවුන් දියල්ලක් ළඟට යනවා. එතන කාලෙක්ස්ගේ දලයක් තියෙනවා ඔවුන් දකිනවා. තියා ඩෙක්ගෙන් අහනවා එයාගේ තාත්තා ඔයාගේ සහෝදරයව මැරුවේ ඇයි කියලා. ඩෙක් කියනවා ඔහුගේ සහෝදරයා ඔහුව ආරක්ෂා කරලා මැරුණා කියලා. ඒ වගේම ඩෙක් කියනවා ඔහු කාලෙක්ස් දඩයම් කරන්න ආවේ ඔහු දුර්වල නෑ කියලා ඔප්පු කරන්න කියලා. එතකොට තියා පෘථිවියේ ඉන්න වෘකයන් ගැන කතාවක් කියනවා. සැබෑ නායකයෙක් ඔවුන්ව අයින් කරනවා වෙනුවට ඔවුන්ව ආරක්ෂා කරනවා කියලා කියනවා. ඩෙක් කියනවා එයාට ඕනේ කවදා හරි මතකයේ රැඳෙන නායකයෙක් වෙන්න කියලා. ටිකෙන් ටික ඔවුන් කාලෙක්ස් ඉන්න ගුහාවට ලං වෙනවා. ගුහාව වටේට මල සිරුරු වලින් පිරීලා තියෙනවා. ඩෙක්ට පේනවා තියාලා කර කර හිටපු මෙහෙයුම කාලෙක්ස් විසින් විනාශ කරලා දාලා කියලා. තියා ඉක්මනින්ම එයාගේ ගැලවිලා ගියපු යාන්ත්‍රික කකුල් දෙක හොයා ගන්නවා. ඒ කකුල් නැවතත් සවි කරගත්තට පස්සේ ඇය ඩෙක්ට ස්තුති කරනවා. ඩෙක් කියනවා අද තමයි කාලෙක්ස් ජීවත් වෙන අන්තිම දවස කියලා. ඒත් තියා ඩෙක්ට අනුතුරු අඟවනවා පස්සට වෙලා ඉන්න කියලා. ඇය කියනවා ඇය ඇගේ කණ්ඩායමට කතා කළා කියලා. ඔවුන්ට ඕන වෙලා තියෙන කාලෙක්ස්ව පණ පිටින් අල්ලගන්න. තියා එහෙම කිව්වට පස්සේ ඩෙක් කෝපෙන් පුපුරනවා. ඩෙක් කියනවා එයාගේ මාර්ගයට කවුරු හරි ආවොත් ඔවුන්ව නැති කරලා දානවා කියලා. ඊට ටික වෙලාවකට පස්සේ ඩෙක්ට ඉන්ධන ගබඩාවක් හම්බ වෙනවා. ඔහු කඳවුර ගිනිබත් කරලා දානවා. තියාට දැනෙනවා කාලෙක්ස් මේ ළඟටම එනවා වගේ. එතන දරුණු සටනක් ඇති වෙනවා. ඩෙක්ට පුළුවන් වෙනවා ඒ මුර්ගයාව තුවාල කරලා දාන්න. ඩෙක් කොච්චර මුර්ගයාට තුවාල කළත් ඉක්මනින් මේව සුව වෙනවා.
ඒ සටන අතරතුරේදී ආයෙත් තියාගේ කකුල් දෙක ගැලවිලා විසික් වෙනවා. ඒත් ඩෙක් නම් සටන අතාරින්නෙම නැහැ. තියාත් ඔහු සමග එකතු වෙලා කාලෙක්ස්ගේ වලිගය දිගේ ඉහළට නගිනවා. ඩෙක් සතාගේ ඔළුවට පැනලා ඔළුව දෙබෑ වෙන්න කපනවා. ඒත් ඔළුව ආපහු තිබ්බ විදිහටම හැදෙනවා. ඒ මොහොතේම එතනට ටෙසා එනවා. ටෙසා ඩෙක්වයි කාලෙක්සු ඉන්න දිහාවට සීත කරන උපකරණයක් විසික් කරලා ඕන් ඒක ඇතුලේ හිර කරනවා. ඩෙක්ට සිහිය එනවා. ඒ වගේම ඔහුට තේරෙනවා ඔහුව හිර කරගෙන ඉන්නේ කියලා. ඒ ඉන්නේ තිසා නෙමෙයි කියලත් ඔහුට පේනවා. තියා ඉන්නේ ටෙසාගේ පාලනය යටතේ. ටෙසා ඩෙක්ගේ මනස ස්කෑන් කරනවා. ඔහුගේ අභිප්‍රායන් හොයනවා. ඒත් කිසිවක් හොයාගන්න හම්බෙන්නේ නැහැ. ඇය ඔහුට කියනවා ඔයත් දැන් මේ මෙහෙයුමට එකතු වෙලා ඉන්නේ කියලා. ඒක ඇහුවට පස්සේ ඩෙක්ගේ කෝපය තවත් වැඩි වෙනවා. තියාට ගොඩක් සතුටුයි එයාගේ සහෝදරිය ආපහු දැක්ක එක ගැන. ටෙසා උඩගු විදිහට කියන ඔවුන් ඩෙක්වයි කාලෙක්ස්වයි අල්ලගත් එක ගැන ඔවුන්ගේ අම්මා ගොඩක් සතුටුයි කියලා. ඩෙක්ට මේක ඇහුවට පස්සේ ගොඩක් දුක හිතෙනවා. තියා තමන්ට විරුද්ධ වුණා කියලා හිතෙනවා. ටෙසා ඔහුට රසායනික ද්‍රව්‍ය එන්නත් කරනවා. ඒත් ඒකට තියා ගොඩක් අකමැති වෙනවා. යවුජවුරු කවදාවත් පරීක්ෂණ කටයුතු වලට ගන්නෙ නෑ කියලා ඇය කියනවා. ඒත් ඒක ටෙසා චුට්ටක්වත් ගණන් ගන්නෙ නෑ. ඇය ඩෙක්ගේ මනසේ දිගටම හසුරවනවා. තියාට කරන්න දෙයක් නැතුව ඇය බලාගෙන ඉන්නවා. ඔවුන් මෙහාට එව්වේ මේකට නෙමෙයි කියලා අයදිනවා. ඒත් ටෙසා නම් ඒ කිසිම දෙයකට ඇහුම්කන් දෙන්නේ නැහැ. එතන ඉන්න සොල්දාදුවෙක් තියාට කියනවා ඩෙක්ගේ උපකරණයේ අගුළු වරින්න කියලා. ඒත් ඒ එතනදි පුපුරා යනවා. එතනදි තියාට එතනින් පැන යන්න ඉඩ හම්බෙනවා. ඩෙක් පහළට වැටෙනකොට ඇය ඩෙක්ට දුවන්න කියලා කෑ ගහනවා. ඩෙක් ඔහුගේ අභ්‍යවකාශ යානයට ලං වෙනවා. ඔහු ගාව තියෙන උපකරණ භාවිතා කරලා ඔහුගේ තුවාල වලට ප්‍රතිකාර කරගන්නවා. ඔහු ඇත්තටම තියත් එක්ක ගොඩක් තරහින් තමයි ඉන්නේ. හදිසියෙම අභ්‍යවකාශ යානය ක්‍රියාත්මක වෙනවා. එතනදී ඔහුගේ සහෝදරයාගේ උපකරණ වගේක් ඔහුට හම්බෙනවා. ඔහු ඒ වගේන් හොයාගන්න පුළුවන් ස්වභාවික සම්පත් එකතු කරගෙන ඒව නව ආයුධ බවට පත් කරගන්නවා. ඔහු ඇවිදිනුවට කාලිස්කලේ සලකුණු හම්බෙනවා. බඩ්ගේ සලකුණුත් හම්බ වෙනවා. කඳවුර ඇතුලේ තියාව තියාගෙන ඉන්නේ පෙට්ටියක හිර කරලා. ඩෙක් තියාගේ යාන්ත්‍රික කකුල් නැවත පණ ගන්නනවා. ඔහුට පුළුවන් වෙනවා ඒව පාවිච්චි කරලා කඳවුර ඇතුලට රිංග ගන්න. තියාගේ කකුල් සොල්දාදුවන්ගේ අවධානය වෙනදකට යොමු කරනවා. ඩෙක්ට පුළුවන් වෙනවා ඔවුන් එකින් එක මරලා දාන්න. බඩ්ද මේ සටනට එකතු වෙලා ගොඩක් සොල්දාදුවන් මරලා දානවා. මේ අතරේ ටෙසා කාලික්ස් පරීක්ෂණ සඳහා පටව ගන්න සූදානම් වෙමින් ඉන්නවා. මේ අතරේ ඩෙක් ගොඩක් සොල්දාදුවන්ව මරා දානවා. තියාගේ වෙන් වෙච්ච කකුල් වලින් ඇය බේර ගන්න පුළුවන් වෙනවා. තියාටත් පුළුවන් වෙනවා ගොඩක් සොල්දාදුවන්ට පහර දෙන්න. ඩෙක් එනවා තියාව බේර ගන්න. මේ අතරේ ටෙසා කාලෙක්ස්ව අල්ලගෙන පරීක්ෂණ කරන්න තමයි සූදානම් වෙන්නේ. බට් කියනවා කාලෙක්ස් එයාගේ අම්මා කියලා. තියා ඩෙක්ට බල කරනවා ඇයව නිදහස් කරගන්න කියලා. මේ අතරේ ආරක්ෂකයන් ඩෙක්ව හැමතැනම හොයනවා. ඩෙක් එයාගේ ආයුධ භාවිතා කරලා ඒ හැමදෙනාම මරලා දානවා. ඒ වෙලාවේ ටෙසා විශාල මෙක් එකකින් ඩෙක්ව විනාශ කරන්න එතනට එනවා. ඩෙක් හැංගිලා ටෙසා ඔහු හොයන හැටි බලන් ඉන්නවා. ඊට පස්සේ ඩෙක් හිතා ගන්න බැරි විදිහට ටෙසාට පහර දෙනවා. ඔහු ඇගේ යන්ත්‍රය එල්ලෙනවා. ඒත් එකම කාලෙක්ස් නිදහස් වෙනවා. ඩෙක් ටෙසාට පහර දෙනවා වගේම ඇගේ යන්ත්‍රයටත් හානි කරනවා. ටෙසා සීත කරන බෝම්බයක් කාලෙක්ස් දිහාවට විසික් කරනවා. කාලෙක්ස් ටෙසාව මරනවා වගේම බෙඩ් එක ආයෙත් එකතු වෙනවා. ඩෙක් යනවා කාලෙක්ස් ළඟට. ඇගේ දරුවව ආරක්ෂා කරපු එක ගැන ඩෙක්ට කෘතඥතාවය පළ කරනවා. මාරාන්තික තුවාල ලැබූ ටෙසා අන්තිමට සීත කිරීමේ ආරෝපකයක් ක්‍රියාත්මක කරනවා. කාලෙක්ස්ව මුළුමනින්ම විනාශ කරනවා. ඒ පිපිරීමත් එක්ක හැමෝම පිටිපස්සට විසික් වෙනවා. ටෙසා මාරාන්තික ලේසර් එකක් තියාට එල්ල කරනවා. ඩෙක් පිටිපස්සෙන් පහර දීලා ඇයව නවත්තනවා. බඩ් ඔහුගේ පරිගැනීම කරනවා. ටෙසාගේ හිස ගලවලා දානවා. ඩෙක් බඩ්ව බදා ගන්නවා. ඔවුන් දෙන්නම යවචා ප්‍රයිම් බලා ආපහු පිටත් වෙනවා. ආපහු පැමිණීමෙන් පස්සේ ඩෙක් ඔහුගේ පියාට ප්‍රකාශ කරනවා ඔහුගේ ගෞරවය නැවත ලබා ගන්න ආවා කියලා. කාලෙක්ස්ගේ හිස සාක්ෂියක් ලෙස ඉදිරිපත් කරනවා. ඔහුගේ පියා ආරක්ෂකයින්ට කියන ඔහු මරලා දාන්න කියලා. ඒත් ඩෙක් ඔවුන්ව වේගයෙන් ඉවත් කරනවා. අවසන් සටන ආරම්භ වෙනවා. නොපෙනෙන බලය භාවිතා කරලා ඩෙක් පියාට පහර දෙනවා. ඊට පස්සේ ඩෙක් ඔහුගේ තාත්තව මරලා දානවා. ඊට පස්සේ ඩෙක් ඔවුන්ගේ ගෝත්‍රයේ නියම නායකයා විදිහට පිළිගන්නවා. ඩෙක් කියනවා මම මගේම ගෝත්‍රයක් හදාගත්තා කියලා. බඩ් ඔහුගේ පියාගේ ශරීරය කොටස් ආහාරයට ගන්නවා. තියා සහ බෙඩ් ඩක් ළඟින් ඉන්නවා. ඔහු ඔහුගේ පියාගේ සලුව අදිනවා බලන් ඉන්නවා. එතනට හදිසියෙම යානයක් එනවා. ඒ ඔහුගේ අම්මා තමයි එන්නේ. එතනින් මේ කතාව අවසන් වෙනවා. අපි ආයේ අලුත් කතාවකින් හම්බ වෙමු.